ඉතින් කොහොමද ඔයාලට පුංග කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් දාන්න කිව්වේ? මෝල්ඩිව්ස් වල මාස ගානක් ප්ලෑන් කරලා මමයි මගේ හොඳම යාළුවත් වැඩ කරන්නේ මෙහෙ. ඊට පස්සේ ඉතින් අපි ප්ලෑන් කරපු විදිහටම දාගත්ත ට්‍රිප් එක යන්න. උදේම ඉතින් මම හැරලා කරලා ඉතින් බෝට්ටුවේ නැගලා මාලි සිටි එකට යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. එතකොට මගේ යාළුවත් එහි ඉඳන් එයා වැඩ කරන රිසෝට් එකේ ඉඳලා ආවා. ඊට පස්සේ අපි හම්බුණ අවස්ථාව තමයි ඔය තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මගේ channel එක like කරන්න, comment කරන්න, subscribe කරන්න. පුළුවන් නම් share පාරක් දාලා support එකක් දෙන්න අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා. ඉතින් අපි දෙන්න හම්බෙලා කෙලින්ම ඉස්සෙල්ලාම ගියේ තේ එකක් එහෙම බීලා කෑම ගන්න. ඒත් එක්කම කියන්න ඕනේ මේ ගයන් සමගාව තවත් මගේ යාළුවෙක්. එයා තමයි නිලු. මේ නයා කලින් පෙන්නුවේ ගයන් නේ මගේ අනිත් යාළුවා. ඊට පස්සේ අපි උදේම කෑවෙන්නේ මේ කඩෙන්. මේ කඩේ ඇවිල්ලා ලංකාවේ කෑම තියෙන කඩයක්. මාලි සිටි එකේ තියෙන ලංකාවේ තවත් කඩ කීපයක්ම තියෙනවා. අපි ඊට පස්සේ සෙට් වෙලා කෑම එහෙම උදේ කෑම කාලා අපි කෙලින්ම ඊට පස්සේ ගියේ පොඩි බඩු වගේක් ගන්න තිබ්බා අපේ ගමනට අවශ්‍ය කරන. ගමනේ වැඩි විස්තර මොනවද කියලා ඔයාලට ඉස්සරහයි වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. අපි ගොඩක් ඇඩ්වෙන්චර් වැඩ කරා. වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා කට්ටියට බලා ගන්න පුළුවන් වෙයි. අපි ඉතින් වටපිටාවේ පොඩ්ඩක් ඇවිදලා ටවුන් එක පුරාවට අවශ්‍ය කරන බඩු ටිකක් අපි ගත්තා. ඒ අතර ගත්ත වීඩියෝ ක්ලිප් කීපයක් තමයි මේ ඔයාලට පෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මාලි සිටි එකේ තියෙන අපේ බැංකුව BOC Bank of Ceylon. සහ මේ තමයි මාලි සිටි එකේ ප්‍රධාන ජැටිය. ප්‍රධාන ජැටිය තියෙන පීටි ස්ථානය. අපි ඉතින් උතනින් තමයි පළවෙනි බෝට්ටුවේ නැගලා මාලි සිටි එකට ඇවිල්ලා අපේ ගමනාන්තය වන මාෆුෂි කියන අයිලන්ඩ් එකට යන්න පිටත් උනේ. ඔන්න මේක තමයි ජැටිය. අපි ඊට පොඩ්ඩක් හොයාගන්න බැරි වුණා හරියටම බෝට්ටුව කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි විස්තර ටික අහගෙන මීට බෝට්ටුවේ නැගලා යන්න පිටත් වුණා ගමන. බෝට්ටුව සාමාන්‍ය පැය කිලෝමීටර් මට හිතෙන විදිහට 60-70 වේගයෙන් වගේ යනවා. ඒ යන අතර වාරේ තමයි තිබුණේ. මේ තියෙන මාෆුෂි අයිලන්ඩ් එක. අපි කෙලින්ම ආවේ මාෆුෂි වලට. මාෆුෂි වලට ආවට පස්සේ අපේ ප්ලෑන් එක තිබුණේ ස්නෝකලින් කරන්න ප්ලෑන් එකක් තිබ්බා. ඒ පැරාසීලින් කරන්න තිබ්බා. ඒවා ඉස්සරහදී වීඩියෝ වල බලා ගන්න පුළුවන් ඔයාලට. ඒක නම් ඇත්තටම කිව්වොත් එහෙම මාර ලොකු අත්දැකීමක් අපේ ජීවිතේට. මගේ නම් ෆස්ට් ටයිම් ස්නෝකලින් කරපු ෆස්ට් ටයිම්, පැරාසීලින් කරපු ෆස්ට් ටයිම්. ආයෙ තව අපි ජෙට් ස්කී එහෙම ගියා. ඒකේ රෙකෝඩින්ග්ස් අපිට ඔන් කරගන්න බැරිව පොඩි ආකාරයකටපත් වුණා. ඒ වුණාට අපේ රෙකෝඩින්ග්ස් ඒතකොට නැති වුණාට අපි ඒ ඇඩ්වෙන්චර් ටික කරා. නමුත් ඒ රෙකෝඩින්ග්ස් ටික නම් නැහැ මේ වීඩියෝ එකේ. ඒ අතර අපි අතර වාරේ රෑ ඇවිදලා රෑ සාමාන්‍යයෙන් 8ට විතර අපි වැඩ ටික ඉවර වෙලා මෙතනම ඇවිද්දා. ඒකත් එක්ස්පීරියන්ස් එකක් මාර වටිනා. මේ තමයි අපි පැරාසීලින් ඉස්සෙල්ලාම ගියේ. පැරාසීලින් යන්න නැගපු බෝට්ටුව තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ හෙලිපෑඩ් එකක් වගේ තියෙන එකේ හෙලිපෑඩ් එකට තමයි මේ පෑඩ් එකේ සිට තමයි මේ ලොන්ච් කරන්නේ මේ බැලූන් එක. මේ බැලූන් එක තියෙන විදිය තමයි ඔය තියෙන්නේ. ඒක ලොන්ච් කරලා සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා මීටර් යනවා ඇති 50ක් විතර උසට මං හිතන්නේ යනවා. ඒක උඩට ඒ ගාන විතර උසට ගියපුවාම මාර view එකක් තියෙන්නේ. ඒ view එකේ drone shot ටික තමයි ඔය තියෙන්නේ. මාරම ලස්සනයි ඇත්තටම. If I don't ask your name today, I may never get the chance. අපේ ට්‍රිප් එක දවස් දෙකක්. මේ ඇවිල්ලා පළවෙනි දවසේ පැරාසීලින් ජෙට් ස්කී යන ඒ ටික තමයි ඉවර කරේ. දෙවෙනි දවසේ අපි දාගෙන තිබ්බේ ස්නෝකලින් කරන්න. ඒකට ඉතින් අපි සූදානම් වුණා. කලින් දවසේ අපෙන් ගන්න පොඩි ඩොකියුමන්ට් එක සයින් එකක් මොකක් හරි ප්‍රශ්නයක් වුණත් අපි ෆිල්ම් බාර ගන්න නැහැ කියන්න. ඒ ඩොකියුමන්ට් එක තමයි මෙන්න මේ තියෙන. අපි 3 දෙනා ඊට සයින් කරා. ඊට පස්සේ අපි ඔය ඇවිදපු අවස්ථාව කෑම එහෙම කාලා තේ බොන්න එහෙම ගිහිල්ලා අමුතු අත්දැකීම් ටිකක් ලැබුවා. වෙනත් රටක නිසා ඒක අමුතුම අත්දැකීමක්.
ටුවරිසම් ගැන කතා කරනකොට ඉතින් මෝල්ඩිව්ස් කියලා කියන්නේ මුළු ලෝකෙම උඩින්ම තියෙන රටක්. ඒ කට්ටිය ටුවරිසම් වලට මාර කැපකිරීම ගොඩාක් කරලා ඒ පැත්ත මාර විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන ඉතින් පහවදා අපි උදේ ඇහැරලා ස්නෝක්ලින් කරන්න ෆොරිනර්ස්ලාත් කට්ටියක් සමග එකම බෝට්ටුවේ අපි ගියා. ඒ අත්දැකීම් ගත්ත අත්දැකීම නම් ඇත්තටම මාරයි. මුහුදයට ජීවිතය කියන්නේ ඒක ඇවිල්ලා වෙනම අත්දැකීමක්. මේ තියෙන ඉස්සල්ලාම අපි බලපු කොරල් පරය බලලා ඊට පස්සේ ෆිෂ් ටැන්ක් කියලා තියෙන ලොකේෂන් එකක්. එතනට ගියේ එතන ඉන්නවා ලස්සන මාළු, ඊළඟට මඩුව, විවිධාකාර මාළු ඉන්නවා. ඒ කට්ටිය ඇවිල්ලා කෑම එහෙම අරයි යන්නේ දාන්නේ. දැන් ඒතකොට ඒ කට්ටිය එතන එකතු වෙනවා. ඊට පස්සේ අපේ ඇඟේ ඇවිල්ලා වදිනවා. ඒ වුණාට කිසිම හානියක් නම් වුන්නේ නැහැ කාටවත්. මේ තමයි අන්තිම වීඩියෝ කෑල්ල. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම කොයි වගේ වටපිටාවක්ද එතන තියෙන්නේ කියලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න මතක් කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් bye bye.